මතක තියාගන්න අපිට මැරෙන්න තැන මැරෙන විදිහක් සංසාරයෙන් අපි අරන් ඉන්නේ. මෙතන ඉන්නවා නම් දහස් ගාණක් මිනිස්සු ඔයාලා මැරෙන්නේ දහස් විදිහකට එක විදිහකට මැරෙන්නේ නැහැ. ඒක අපේ දෛවයේ අපේ ඉරණමේ අපේ සංස්කාර තුළ අපි මැරෙන තැනයි මැරෙන විදිහයි ලියලා තියෙන්නේ. ඒක කොහොම හරි වෙනවා. මේ ධර්මයේ හැසිරීම තුලින් සිද්ධ වෙන්නේ මැරෙන වෙලාවට සිහි කල්පනාව තියෙනවා. බලන්න හැම සූත්‍රයකම තියෙන ධර්මයේ හැසිරෙන කෙනා, පංචිල් රකින්න කෙනා, ඉවසන කෙනා අසම්මුල්ලෝ කාලං කරෝති. මුලා නොවි කලුරිය කරනවා කියලා මිසක්කා මැරෙන විදිහ සුවදායක වෙනවා කියලා නෙවෙයි.